නමවන ඒ වෙනුවෙන් මහාන්සි වෙන ශිෂ්‍යෙක් නම් ඔන්න මේ පණිවිඩයේ ගොඩක් වටි. අපි අද කතා කරන්න යන්නේ සමාජ මාධ්‍යවල දකින ඒ ලස්සන දිලිසෙන ජපානය ගැන නෙවෙයි. නෑ. අපි කතා කරන්නේ ඒ සිහිනය පිටිපස්සේ තියෙන ඇත්තම කතාව ගැන. ඉතින් ජපානයට එන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් මේ ටික නම් මුලවට දාගන්නම වෙනවා. හරි. අපි මෙන්න මෙහිම පටන් ගමු. එක පැත්තකින් තියනවා අපි හැමෝම දකින්න සීනය. Facebook එකේ TikTok එකේ දකින්න ලස්සන ෆොටෝ, නූතන ජීවිතේ ඒක තමයි අපි දකින්නේ ජපානය. හැබැයි අනිත් පැත්තේ තියනවා සැබෑ යථාර්ථය. ඒක තමයි කටුක ඇත්ත. ඒ කියන්නේ නොසෑහෙන්න මහන්සි වෙන්න ඕන තද නීතියක තියෙන ලොකු අභියෝග පිරුණු ගමනක්. මේ දෙක අතර තියෙන වෙනස ඇත්තටම අහසට පොළොව වගේ. ජපානයේ ඇත්තරම ලස්සන රටක්. ඒකේ නම් දෙකක් නැහැ. හැබැයි ඒ ලස්සන පිටිපස්සේ තියෙන ජීවිතේ කොහෙත්ම සැහැල්ලු නැහැ. විශේෂයෙන්ම මතක තියාගන්න ඕන දේ තමයි මෙහි රැකියාවක් කරන තැනට එන්න කෙටි පාරවල් හොර පාරවල් කියලා දෙයක් නැහැ. ඒකට අනිමාලයම අනුගමනය කරන්නම ඕන නිශ්චිත ගමන් මාර්ගයක් තියෙනවා. ඔන්නේ අර කිව්ව පාර තමයි මේ. බලන්න මුලින්ම ලංකාවේ AL ඉවර කරලා එන කෙනෙක් අවුරුදු 2ක් ජපන් භාෂා පාසලක ඉගෙන ගන්නම ඕනේ. ඒක අනිවාර්යයි. ඊට පස්සේ තමයි වෘත්තීය විද්‍යාලයකට අපි සෙම්මොන් ගක්කු කියලා කියන්නේ. එහෙම නැත්නම් විශ්වවිද්‍යාලයකට යන්න පුරුවන් වෙන්නේ. මේ සම්පූර්ණ අධ්‍යාපන මාර්ගය ඉවර කළොත් විතරමයි රැකියාවක් හොයාගන්න දොර ඇරෙන්නේ. හරි. දැන් අපි කතා කරමු මේ ගමනේ තියෙන පළවෙනිම සහ මං හිතන්නේ ලොකුම අභියෝගය ගැන. ඒ තමයි ජපාන් භාෂාව. ජපානයේ ජීවත් වෙන්න ගැට ගැහෙන්න තියෙන වැදගත්ම අත්‍යවශ්‍යම ආයුධය තමයි භාෂාව. ගොඩක් අයගේ ඔළුවේ තියෙන දෙයක් තමයි JLPT N5 විභාගයේ පාස් වුණාම ඇති කියන එක. හැබැයි අත්ත කතාව තමයි ඒ කාලේ දැන් ඉවරයි. ඒක අමතක කරන්න. නීති රීති දැන් ගොඩක් වෙනස් වෙලා. N5 වගේ මූලික දැනුමක් විතරක් තියාගෙන හොඳ රස්සාවක් හොයන එක දැන් හීනයක් විතරයි. අවශ්‍යතා ඊට වඩා ගොඩක් උඩින් තියෙන්නේ. මේක නම් හොඳටම හිතට ගන්න භාෂාව දන්නේ නැතුව මේ සමාජයේ ගැට ගැහෙන එක ජීවත් වෙන එක හිතනවට වඩා ගොඩක් අමාරුයි. රස්සාව විතරක් නෙමෙයි පොඩි දෙයක් ගන්න කඩේකට යන්න, අසනීපයකට ඉස්පිරිතාලයකට යන්න මේ හැම දෙයකම ජපානයට එන්න සිහිනමවන ඒ වෙනුවෙන් මහාන්සි වෙන ශිෂ්‍යෙක් නම් ඔන්න මේ පණිවිඩයේ ගොඩක් වටි. අපි අද කතා කරන්න යන්නේ සමාජ මාධ්‍යවල දකින ඒ ලස්සන දිලිසෙන ජපානය ගැන නෙවෙයි. නෑ. අපි කතා කරන්නේ ඒ සිහිනය පිටිපස්සේ තියෙන ඇත්තම කතාව ගැන. ඉතින් ජපානයට එන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් මේ ටික නම් මුලවට දාගන්නම වෙනවා. හරි. අපි මෙන්න මෙහිම පටන් ගමු. එක පැත්තකින් තියනවා අපි හැමෝම දකින්න සීනය. Facebook එකේ TikTok එකේ දකින්න ලස්සන ෆොටෝ, නූතන ජීවිතේ ඒක තමයි අපි දකින්නේ ජපානය. හැබැයි අනිත් පැත්තේ තියනවා සැබෑ යථාර්ථය. ඒක තමයි කටුක ඇත්ත. ඒ කියන්නේ නොසෑහෙන්න මහන්සි වෙන්න ඕන තද නීතියක තියෙන ලොකු අභියෝග පිරුණු ගමනක්. මේ දෙක අතර තියෙන වෙනස ඇත්තටම අහසට පොළොව වගේ. ජපානයේ ඇත්තරම ලස්සන රටක්. ඒකේ නම් දෙකක් නැහැ. හැබැයි ඒ ලස්සන පිටිපස්සේ තියෙන ජීවිතේ කොහෙත්ම සැහැල්ලු නැහැ. විශේෂයෙන්ම මතක තියාගන්න ඕන දේ තමයි මෙහි රැකියාවක් කරන තැනට එන්න කෙටි පාරවල් හොර පාරවල් කියලා දෙයක් නැහැ. ඒකට අනිමාලයම අනුගමනය කරන්නම ඕන නිශ්චිත ගමන් මාර්ගයක් තියෙනවා. ඔන්නේ අර කිව්ව පාර තමයි මේ. බලන්න මුලින්ම ලංකාවේ AL ඉවර කරලා එන කෙනෙක් අවුරුදු 2ක් ජපන් භාෂා පාසලක ඉගෙන ගන්නම ඕනේ. ඒක අනිවාර්යයි. ඊට පස්සේ තමයි වෘත්තීය විද්‍යාලයකට අපි සෙම්මොන් ගක්කු කියලා කියන්නේ. එහෙම නැත්නම් විශ්වවිද්‍යාලයකට යන්න පුරුවන් වෙන්නේ. මේ සම්පූර්ණ අධ්‍යාපන මාර්ගය ඉවර කළොත් විතරමයි රැකියාවක් හොයාගන්න දොර ඇරෙන්නේ. හරි. දැන් අපි කතා කරමු මේ ගමනේ තියෙන පළවෙනිම සහ මං හිතන්නේ ලොකුම අභියෝගය ගැන. ඒ තමයි ජපාන් භාෂාව. ජපානයේ ජීවත් වෙන්න ගැට ගැහෙන්න තියෙන වැදගත්ම අත්‍යවශ්‍යම ආයුධය තමයි භාෂාව. ගොඩක් අයගේ ඔළුවේ තියෙන දෙයක් තමයි JLPT N5 විභාගයේ පාස් වුණාම ඇති කියන එක. හැබැයි අත්ත කතාව තමයි ඒ කාලේ දැන් ඉවරයි. ඒක අමතක කරන්න. නීති රීති දැන් ගොඩක් වෙනස් වෙලා. N5 වගේ මූලික දැනුමක් විතරක් තියාගෙන හොඳ රස්සාවක් හොයන එක දැන් හීනයක් විතරයි. අවශ්‍යතා ඊට වඩා ගොඩක් උඩින් තියෙන්නේ. මේක නම් හොඳටම හිතට ගන්න භාෂාව දන්නේ නැතුව මේ සමාජයේ ගැට ගැහෙන එක ජීවත් වෙන එක හිතනවට වඩා ගොඩක් අමාරුයි. රස්සාව විතරක් නෙමෙයි පොඩි දෙයක් ගන්න කඩේකට යන්න, අසනීපයකට ඉස්පිරිතාලයකට යන්න මේ හැම දෙයකම භාෂාව නැතුව බෑ.
අන්න ඒකයි කියන්නේ ජපානෙට එන්න කලින් ලංකාවේදීම පුළුවන් තරම් උපරිමයෙන්ම භාෂාව ඉගෙනගෙන එන්න. බලන්න නීති වෙනස් වෙලා ජීවත් වෙන්න භාෂාව නැතුවම බෑ. ඒ වගේම තමයි හොඳම අවස්ථාවලට දොර අරින යතුරත් භාෂාවම තමයි. ඒ නිසා ලංකාවේ ඉන්න කාලය උපරිමයෙන් ප්‍රයෝජනෙට ගන්න. හොඳයි. භාෂාවේ අභියෝගය ගැන කතා කළානේ. දැන් අපි යමු තවත් ගොඩක් සංවේදී හැබැයි අනිවාර්යයෙන්ම දැනගන්න ඕන මාතෘකාවකට. ඒ තමයි සල්ලි. මෙහි මූල්‍ය යථාර්ථය කොහොමද කියන එක. ඒකට කිලින්ම බලපාන නීතියක් තියෙනවා පැය 28 සීමාව. ඔව් ජපානයේ නීතිය හරිම පැහැදිලි. ශිෂ්‍යයෙක් විදිහට සතියකට වැඩ කරන්න අවසර තියෙන්නේ උපරිම පැය 28ක් විතරයි. මේක තමයි නීතිය. ඒක වෙනස් කරන්න බෑ. ඒක පැයක්වත් වැඩියෙන් වැඩ කරන්න බෑ. දැන් අපි පොඩි ගණනක් හදලා බලමු. හිතන්න මේ පැය 28 වැඩේ කරලා මාසෙට හම්බ වෙන ආදායම ඒකෙන් ගෙවල් කුලි ගෙවන්න ඕන, කැම බීම වලට යන්න ඕන, කරන්ට් බිල්, වතුර බිල්, ගෑස් මේ හැමදේම ගෙවුවට පස්සේ අති ඉතිරි වෙන්නේ ඇත්තටම හරිම පුංචි ගාණක්. ලොකුවට සල්ලි ඉතුරු කරන්න නම් බලාපොරොත්තු වෙන්න එපා. මෙන්න තවත් හරිම වැදගත් අනතුරු ඇඟවීමක්. සමහරව හිතනවා හොරෙන් වැඩ කරන්න පුළුවන් කියලා. හැබැයි එහෙම ගිහින් අහුනොත් කිසිම සමාවක් ලැබෙන්නේ නැහැ. දැන් ඉමිග්‍රේෂන් නීති ඉස්සරට වඩා ගොඩක් තදයි. අනිවාර්යෙන්ම ආපහු ලංකාවට තමයි යන්න වෙන්නේ. ඒ නිසා කවදාවත් ඒ අවදානමේ ගන්න හිතන්නවත් එපා. අන්න ඒ හේතු නිසා තමයි මුදල් ගැන හොඳ සැලැස්මක් තියෙන එකයි පවුලේ සහයෝගයයි කියන දේවල් නැතුවම බැරි වෙන්නේ. ඒ ආරක්ෂාව නැතුව මේ ගමන එන්න හිතන එකත් හරිම අවදානම්. මම දෙන්න පුළුවන් වැදගත්ම උපදේශක් තමයි මේ. හොඳට අහගන්න. කවදාවත් ණය වෙලා ජපානයට එන්න එපා. මෙහෙට ඇවිත් අර පැය 28ක් වැඩ කරලා ණය ගෙවනවා කියන එක ඒක කරන්න බැරි දෙයක්. ඒක හීනයක් විතරයි. ඒ නිසා ජපානයට එන්න තීරණය කරන්න කලින් ගෙදර අයත් එක්ක සල්ලි ගැන විවෘතව මුකුත් හංගන්නේ නැතුව කතා කරන්න. මතක තියාගන්න පළවෙනි අවුරුද්දේ ෆීස් එක ගෙවුවා කියන්නේ ගමන පටන් ගත්තා විතරයි. මෙහෙ වැඩ කරලා දෙවෙනි අවුරුද්දේ ෆීස් එක හොයාගන්න එක ලොකු අභියෝගයක්. ඒ නිසා ඇත්තටම වටින වෙලාවට අත දෙන්න පවුලට පුළුවන්ද කියන එක ගැන හොඳටම හිතලා මේ තීරණය ගන්න. හරි. භාෂාව ගැන කතා කළා, සල්ලි ගැන කතා කළා. දැන් අපි යමු තවත් හරිම තීරණාත්මක කාරණයකට. ඒ තමයි පැහැදිලි ඉලක්කයක් තියෙන්න ඕන කියන එක. තමන්ගේ මහන්න ඕන ප්‍රශ්නේ තමයි මම ඇයි ජපානයට එන්නේ කියලා. ඔව් තමන්ගෙන්ම මේ ප්‍රශ්නේ අවංකවම අහන්න. ජපානයට ආවට පස්සේ මොන වගේ වෘත්තීය ක්ෂේත්‍රයකටද යන්න බලාපොරොත්තු වෙන්නේ? ඒ ගැන පැහැදිලි අදහසක් ඉලක්කයක් තියෙන්න ඕන. උදාහරණයක් විදිහට ඒ ඉලක්කය වෙන්න පුළුවන් වාහන තාක්ෂණය පැත්තට යන එක, එහෙම නැත්නම් හෝටල් ක්ෂේත්‍රය, නැත්නම් දැන් ගොඩක් ඉල්ලුමක් තියෙන සාත්තු සේවා වගේ දෙයක්. මොකක් හරි ඒ වගේ නිශ්චිත ඉලක්කයක් තියෙන එක අත්‍යවශ්‍යමයි. මොකද හේතුව මේකයි. මෙහෙට ආවට පස්සේ මම මොකද කරන්නේ කියලා හිත ඉන්න වෙලාවක් ලැබෙන්නේ නැහැ. භාෂා පාසලේ පාඩම් වැඩයි, පැය 28 රස්සාවයි. ඒ චක්‍රයට අහුනාම අලුතෙන් ඉලක්ක හොයන්න වෙලාවක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා අතරමං වෙන්න කලින් ලංකාවේදීම කමංගේ ඉලක්කය මොකද්ද කියලා තීරණය කරලා එන්න. හොඳයි. අවසාන වශයෙන් අපි මේ කතා කරපු හැමදේම එකට එකතු කරලා බලමු. ජපානයේ සාර්ථක වෙන්න නම් මොන වගේ මානසිකත්වයක්ද ඕන කරන්නේ? මේ අභියෝගයට මුහුණ දෙන්න ඇත්තටම සෝදානම්ද කියන එක ගැන හිතන්න ඕන. ජපානය කියන්නේ අනිවාර්යයෙන්ම අධ්‍යාපනයේ දෙන ජීවිතයේ උගන්වන චරිතය හදන රටක්. ඒක කිසිම සැකයක් නැහැ. හැබැයි ඒ හැමදේම ලැබෙන්නේ නිකන් නෙමෙයි. ඒ වෙනුවෙන් හිතාගන්නවත් බැරි තරම් ලොකු කැපකිරීමක් කරන්න සිද්ධ වෙනවා. ඔන්න මේක තමයි අවසාන පණිවිඩය. ලේසියෙන් අතහරින්නේ නැති මොන ප්‍රශ්නයාවත් සටන් කරන්න පුළුවන් ගොඩක් ශක්තිමත් මනසක් තියෙන කෙනෙක් විතරක් ජපානයට එන්න. දුර්වල මනසකින් නම් මේ ගමන යන්න අමාරුයි. කවදාවත් අමතක කරන්න එපා. තමන්ගේ අනාගතය සාර්ථක කරගන්න එකේ සම්පූර්ණ වගකීම තියෙන්නේ වෙන කාගේවත් අතේ නෙවෙයි, තමන්ගේම අතේ. ඒක රැඳිලා තියෙන්නේ තමන්ගේම මහන්සි මත විතරයි. ඉතින් තමන්ගේ හීනය වෙනුවෙන් මේ විදිහට සටන් කරන්න, මේ කැපකිරීම කරන්න ඇත්තටම සූදානම්ද? ඒ ප්‍රශ්නෙට අවංකවම උත්තරයක් දීලා තමන්ගේ ජීවිතය ගැන හොඳම තීරණය ගන්න. チャンネル登録よろしくお願いします。一緒に楽しみましょう。